මොකටම දිරුවන් සරණයි සුබ සන්ධ්‍යාව. අපි මේ පාඨමාලා ආරම්භ කළා අද 6 වෙනි දවසේ තමයි අද මේ කෝස් එක අපි මේ විදිහට ආරම්භ කරන්නේ. ඒතර අපි මේ වෙනකොට ගොඩක් ප්‍රමාණයක් ආවරණය කරලා තියෙනවා අපේ ලෙසන්ස්වල. ඒතර ගයිඩ් බුක් එකේ ආවරණය කරලා තියෙනවා. ඒතර අපි පහුගිය සතියේ ටෙන්සස් පටන් ගත්තා. එතකොට ටෙන්සස් අපි තුනක් අවසන් කළා. දැන් අද ඒකේ පැසිව් වොයිස් එක තමයි තියෙන්නේ. එතකොට අපි පොඩ්ඩක් ආවර්ජනයක් කරගමු. නැවත මතක් කරගන්නු ටෙන්සස් ගැන. මොකද ඒක සංකීර්ණ නිසා අපි කතා කරපු දේවල් වෙන can you see my screen? You can, no? හරි අපි කතා කරේ simple. I can see. Yes. Simple present tense එක කතා කරා. ඊට පස්සේ present continuous. පස්සේ present perfect tense. ඉතින් මේ ටෙන්සස් තුන තමයි කතා කරේ. අර අනිත් ඒවාට අමතරව මම කියන්නේ අපි අර සබ්ජෙක්ට්ස් ටයිප්ස් වගේ කතා කරානේ. එතකොට මේ present perfect tense එක continuous simple present tense. දැන් අපි බලමු මතකද කියලා. අපි කතා කරපු දේවල්. දැන් අපි බලමු simple present tense එකෙන් කියන වාක්‍යෙම අර අනිත් tenses දෙකින් කියලා බලමු. You can suggest a sentence if you can, or otherwise I can type one. වීර කියන්න බලන්න මේ මොකද්ද වාක්‍යයක් ඉංග්‍රීසි වලින් කියන්න බලන්න. අපි simple present tense වාක්‍යයක් කියමු බලන්න. simple present tense. tense එක මතකද කියලා? Someone go to temple every day. סרטון של החייל קפטן אנדרס ואימו חשפה אמש לראשונה שיש בידיהם תיעוד נוסף, עוד סרטון בחיים שבו הוא עובר לינץ' והתעללות קשה. איתה תפקה של מתן. מוטי שלום לך. ඔහුන් උදව් කරනවා ඔහුට. දැන් මේක තමයි simple present tense වාක්‍යය. ඔවුන් උදව් කරනවා ඔහුට. present continuous එකේදී අපි කතා කරා. ඒතකොට present simple present tense එකේ අපි කතා කරේ අපි කිහිපයක් කතා කරා සදාකාලික සත්‍ය දක්වා. එතකොට eternal truth, universal situations. දැන් අපි භාවිතා වෙන අවස්ථා කතා කරන්නේ පහුගිය සතියේ. එතකොට දැන් Time to time process. simple present tense. දැන් present continuous එකකින් මොකද කරන්නේ? දැන් මේ වෙලාවේ යමක් කරමින් ඉන්නවා කියන පොදු අදහස. නමුත් අපි කිහිපයක්ම කතා කරලා යෙදෙන අවස්ථා. ඒකට අපි කොහොමද ඒක සකස් කරගත්තේ? be verb එකත් එක්ක action verb එක එකතු කරනවා නේද? they help කියන දැන් වුන් උදව් කරනවා. දැන් අපි කතා කළා ඊසෑමා කියලා කියන්නේ උපකාරක ක්‍රියාපද විදිහට තියෙනවා කියලා. එතකොට they are help verb එක විතර be verb එකේ දෙනවා. ඊට පස්සේ ඒකට plus ing එකතු වෙනවා. දැන් help කියන verb එකට ing එකතු වුණාම they are helping us. ඔවුන් උදව් කරමින් ඉන්නවා අපිට. ඒතකොට දැන් මේක මොන කාලයේද? present continuous tense එක. දැන් මේ කර ඉන්නේ මේ වෙලාවේ උදව් කර ඉන්නේ. they are helping us. ඊට පස්සේ present perfect එකේ මොකද්ද කිව්වේ? දැන් මේ වෙනකොට දැන් මේක අපි කිව්වේ මොකක් කියලා? සම්පූර්ණ කරන ලද වර්තමාන කාලය කියලා. So they have helped us.
ඒගොල්ලෝ අපිට උදව් කරලා ඉන්නේ. දැන් උදව් කරමින් නෙමෙයි. දැන් මේ වෙනකොට කරලා ඉන්නේ. They have helped us. ඒගොල්ලෝ උදව් කරලා ඉන්නේ. තව එකක් බලමු. The teachers come. Teachers come කියලා කියන්නේ ගුරුවරු එනවා. Simple present tense. Present continuous. The teachers are coming. දැන් මොන හදන විදිය බලන්න. are the verb එකකින් එතන ඊට පස්සේ come කියන ක්‍රියාපදයට ing එකතු වෙනවා. The teachers are coming to the school now school. The teachers are coming to this. දැන් ඇවිල්ලා ඉන්නේ. The teachers have come to the school. ගුරුවරු ඇවිල්ලා ඉන්නේ ඉස්කෝලේ. දැන් උතර බලන්න. ඔන්න අපි ටෙන්සස් තුන පටලවා ගන්න එපා. දැන් මේ පැසිව් ඉගෙන ගන්නකොට තව හොඳටම අවධානයෙන් ඉන්න ඕනේ. දිහා මෙහාම මේවා වරදින්න පුළුවන්. So the teachers have come to the school. දැන් අපි මෙතන ගත්තේ මොකද්ද verb එක? දැන් මෙතන මොකක්ද මේ verb එක ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මෙන්න simple present tense එකේ. සරල වර්තමාන කාලය. ඒතකොට present continuous එකේදී මොකද උනේ? මේ verb එකට ing එකතු වුණා මෙතනදී. මෙතන මොකක්ද උනේ? subject එක ඒක වචන නම් be verb එකත් ඒක වචන වෙන්න එපා. ඒක වචන ස්වරූපෙන් තියෙන්න එපා. එතකොට එහෙනම් මේක subject එක plural බහුවචන. දැන් verb එකක් තියෙනවා මෙතන තියෙනවා. මේක උපකාරක ක්‍රියාපදය. මේක සම්පූර්ණ මේ action verb එක. ඒකට ing එකතු වෙලා. එතකොට මෙතන ආවුණා help. මෙතන බලන්න එහෙනම් මොකද? they subject එක බහුවචන නිසා මෙතන have. මෙතන help කියන එකට අපි ගත්තේ මොකද්ද? help කියන එක. help කියන එක මෙතන ගත්තේ මේක තුන්වෙනි අවස්ථාව. help මේ කියන එකේ තුන්වෙනි අවස්ථාව තමයි අපි ගත්තේ. තේරුණාද? එහෙනම් බලන්න. මෙන්න මේක මේ ෆෝම් එක තමයි අපි ගත්තේ. past participle ෆෝම් එක තමයි අපි මෙතනදී ගන්න. ඒක හොඳට මතක තියාගන්න. හරිද? past participle ෆෝම් එක. මෙතන අපි අරගෙන තියෙන්නේ ඒකනේ. හරි. එතකොට දැන් මෙතන වෙනස් වෙන්නේ කොහොමද? දැන් අපි මේ වාක්‍යයක් ලියමු එහෙනම්. She has postponed the meeting. ඇය මීටින් එක postpone කරලා cancel කරලා තියෙනවා. එනේ cancel කරලා ඉන්නේ. ඉතින් බලන්න. දැන් මෙතන cancel කරලා ඉන්නේ කියලා කියන්නේ postpone. හැබැයි මෙතන has යෙදුනේ මොකටද? has යෙදුනේ මේක subject එක බලන්න singular ඒක වචන උත්තරයක් තියෙනවා. ඒතර she has postponed the meeting. She has postponed the meeting. යා meeting එක cancel කරලා ඉන්නේ. නේද? I යෙදුනොත් එහෙම කරන්නේ. I යෙදුනොත් ඒක අපි එතන have used this pen. මම මේ pen පාවිච්චි කරලා ඉන්නේ. I have used this pen. මෙතන past participle form එක අරගෙන ඉන්නේ. postpone කියන එකේ past participle form එක තමයි අරගෙන තියෙන්නේ. එතකොට දැන් බලන්න. එහෙනම් මේ tenses තුන පටල ගන්න එපා. මේ තුන හොඳට ස්ටඩි කරන්න. tenses තුන clear නේද මිස්ටර් වීරරත්න clear නේද? clear හඳුනන. ඔව් එතකොට ඒක හරිනේ අපි දැන් අපි ඒක අර මේ ඒකේ අපිට අර question form ටික තමයි එදා කතා කරන්න බැරි වුණේ නේද? שלום. හරි. ඉතින් ඒ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් අර අනිත් දෙක clear මම ඒකට activities දාන්නම්. අර simple present tense එකේ activities ඔයගොල්ලෝ කරන්නේ නැති නේද?
හරි මම මේකට ඇක්ටිවිටීස් දානවා. මොකද මේ ඇක්ටිවිටීස් අප්ලෝඩ් කරන්න නැති නිසා ඉතින් දාන එක තේරුමක් නැහැ. ඔයගොල්ලෝ තනි තනියෙන් කරගන්න තමයි මට කියන්න තියෙන්නේ. දැන් මම ක්ලාස් රූම් එකට දැම්මට කවුරුත් කරලා නැහෙනේ. අර හාමුදුරු දාපු ලින්ක් එකේ එවනම් මම බලලා කරා ඒ ලින්ක් ආයේ ආපහු හාමුදුරට අප්ලෝඩ් කරන්න තේරෙන්නේ නැහැ. ඒකේ දෙනවා හැබැයි ඒක කරෙක්ෂන්. ඔව්. ඒක අපි බලමු දැන් අපි මේ ඉස්සරහට හදාගෙන යනකොට බලමු. හරි. එතකොට දැන් එහෙනම් මේ ටෙන්ස් එක පැහැදිලි වෙන්නේ අපිට දැන් ටෙන්ස් වල 3යි. අපි මේ ටිකමන්ට් ඉවර කරන්න ඕන. ඔව් ගොඩක් තියෙන නිසා ක්ලියර් නැත්තම් ඒ වෙලාවම අහන්න ටෙක්ස්ට් එකක් හරි දාන්න. හරි. හරි දැන් එතකොට හරි she has postponed the meeting. ඇය මීටින් එක කල් දාලා තියෙනවා. එතකොට දැන් අපිට මේකේ කතා කරන්න තිබුණේ මොන කොටස් ටිකද? කතා කරන්න තිබුණේ මේකේ question form negative form එකයි question form එකයි negative question. එතකොට අපි book එකේ ළඟ තියෙනවා නම් ගන්න නැත්නම් අපේ book එකේ තියෙනවා මෙතන මේ present perfect එකට අදාළ tenses ටික මම ගාලා open කරනවා. හරි. Can you see my screen? No. Okay. පැසිව් වොයිස් එක තාම පටන් ගත්තේ නෑ. දැන් එතකොට දැන් මෙතන මේ වෙනව නේද? මෙතන අපි වාක්‍ය ටිකක් මේ they have sold their vehicles. මේ ඔවුන් ඉන්නේ විකුණලා ඔවුන්ගේ වාහනය ඕටෝමැටික් වාහනය විකුණලා ඉන්නේ. She has painted the house. paint කරනවා කියලා කියන්නේ paint ගන්නවා. ඒතර she has අය paint කරලා ඉන්නේ ගෙදර paint කරලා තියෙන්නේ හරි ඉන්නේ හරි ඔය දෙකම ගන්න පුළුවන්. He has understood this problem. ඔහු තේරුම් අරන් තියෙන්නේ මේ ප්‍රශ්නය. She has posted the letter. අය තැපැල් කරලා තියෙන්නේ ලියුම. She has posted the letter. He has cleaned the class. ඔහු පිරිසිදු කරලා තියෙන්නේ පන්තිය. අපි මේ වාක්‍ය ටිකක් අපි අරගෙන බලමු දැන් මෙතන. බෝඩ් එකට අරගෙන
මේ තියෙන වාක්‍යයක් they have sold their vehicles. දැන් අපි forms හතර මොකද්ද? positive form එක positive form පස්සේ negative question negative question. Question negative question. positive form කියන්නේ ඇත යන අර්ථයෙන් ඒක they have sold the vehicles. ඒතර ඒක අපි හරි. they have විකුණලා තියෙන්නේ කියන එක නෑ කියන එක තමයි කියන්නේ. දැන් මේක හැදුණු ස්ට්‍රක්චර් එක තේරෙනවා. they own තියෙන්නේ විකුණලා නැත්නම් ඉන්නේ sold. දැන් මෙතන ඔයගොල්ලෝ ප්‍රශ්නයක් කියනවාද? සෙල් කියන දැන් මේ sold එක ගත්තේ කොහෙන්ද? සෙල් කියන එකේ past participle එක තමයි ගත්තේ. සෙල් විකුණනවා. සෙල් වල පාස්පෝර්ට් ඔව් sold විකිණුවා. sold අතීත කෘදාන්ත. කොටසක් ඒකම තමයි sold. දැන් මේ have කියන එක ප්‍රශ්නයක් තියෙනවනේ අපි දැන් have කියන එක use කරනවා. මට තියෙනවා කියන්නත් use කරනවා දැන්. ඒතර අපි ඔන්න ඔය ගැටලුවත් මග අරගෙන පටන් ගමු. දැන් I have මෙහෙම කිව්වොත් එහෙනම් I have a boy. නැත්නම් I have a son. මට ඉන්නවා පුතෙක්. දැන් I have a son කියනකොට මෙතන හරිය ඉන්නවා. මට ඉන්නවා පුතෙක්. හරි. දැන් මෙතන මේ මට ඉන්නවා පුතෙක් කියන එක හරි. දැන් මේකට පස්සේ මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන verb එක. හැබැයි මෙතන ගත්තොත් එහෙම they have sold their vehicles. ඒගොල්ලෝ යාළුවෝ වාහන විකුණලා ඉන්නේ. දැන් මේ වාක්‍යය බලන්න. මෙතන have එකට පස්සේ මොකද්ද තියෙන්නේ? මෙතන have එකට පස්සේ තියෙන්නේ ළමයි verb එකක් තියෙන්නේ. verb එකක් තියෙනවා. මෙතන noun එකක් තියෙනවා. එතකොට කියනවා I have a son. මොන මට පුතෙක් ඉන්නවා. I have a vehicle. මට වාහනයක් තියෙනවා. She has a computer. ඇයට කම්පියුටර් එකක් තියෙනවා. එහෙනම් එතන වෙනස්. එතන ඒ අදහස ඉඳලා ගන්න පුළුවන්. මෙතන එනකොට මේ බලන්න. එයා දැන් අපි මේ ඉන්නවා කියන එකෙන් ගන්නකො they have sold their vehicles. එයා ඔවුන්ගේ වාහන විකුණලා ඉන්නේ. නැත්නම් විකුණලා තියෙනවා. මේ දෙකෙන්ම අදහස එනවනේ අපිට නේද? තේරුණා නේද? I have son කිව්වොත් එහෙම මට ඉන්නවා පුතෙක් කියන එකනේ. She has computer කිව්වොත් එහෙම ඇයට කම්පියුටරයක් තියෙනවා කියන එක. ඒක මෙතන ගන්න පුළුවන්. හැබැයි මෙතනදී verb එක වෙනස් වෙනවා. තේරුණාද? අන්න ඒක පටල ගන්න එපා. හරියට එහෙනම් මම මේ කතා කළේ මෙන්න මෙතන positive form. ආන්දර එතන තා පොඩ්ඩක් විස්තර කරන්න මට. ඇහුන්නේ අන්න නැහැ. සිග්නල් ප්‍රශ්නයක් කළා මට ඇහුන්නේ හරි. දැන් මෙතන මේ තියෙන්නේ positive form එක. හරිද? දැන් මෙතන මේ කියන්නේ she has a computer. ඇයට තියෙනවා කම්පියුටර් එකක්. I have a son. මට ඉන්නවා පුතෙක්. එතකොට මේ have කියන එක ඒකට use කරන්නත් පුළුවන්. නමුත් මෙතන have එකත් එක්ක බලන්න මේ tense එකේදී verb එක කියදලා තියෙන්නේ මේ past participle වලම මෙතන verb එකක් තියෙනවා. මෙතන තියෙන්නේ noun එකක්. She has a computer noun එකක් තියෙනවා. ඉතින් මේ දෙක පටල ගන්න එපා. ඉතින් එහෙනම් මේක අපි දැනට අදාළව තේරුම් ගන්න ඕන. They have sold their vehicles. ඒගොල්ලෝ යාළුවගේ වාහන විකුණලා ඉන්නේ. ඉතින් මේකේ negative form එක මොකද්ද? ඒ clear දැන්. ඒක පැහැදිලිද? ක්ලියර්. ඔව්. ඒතර දැන් විකුණලා නෙවෙයි කියලානේ අපිට කියන්න ඕන. එහෙනම් මොකද්ද කියන්න ඕන? They have
not කියන එක අපි පැති කරනවා. They haven't sold. Have not කියන එක තමයි haven't පිළන්නේ. They haven't sold their vehicles. ඒගොල්ලෝ යාලගේ වාහන විකුණලා නැහැ. විකුණලා නැහැ. එතන question form එකේදී අහන්නේ මොකක්ද? ඒගොල්ලෝ විකුණලාද ඉන්නේ. එහෙනම් මොකද්ද අපි මෙතන එළියට ගන්නේ? have එක එළියට ගන්නවා. එහෙනම් subject එක මාරු වෙනවා. have they sold past participle form එකමයි their vehicles. Have they sold their vehicles? ඒගොල්ලෝ විකුණලාද ඉන්නේ යාලගේ වාහන? මොන question? ඒකේ negative question එක. Haven't they? Have not they කියන එකනේ. Haven't they sold their දැන් අර මේ ස්පීඩ් වැඩි කිව්ව හින්දා මම මෙහෙර ගිය සතියේ පොඩක් ස්ලෝ කරේ. මදි නම් කියන්න. Haven't they sold their vehicles? Haven't they sold their vehicles? එතන මේ question එක අනිවාර්යෙන් ඉන්න. ඒගොල්ලෝ විකුණලා නැද්ද? යාලගේ වාහන. Haven't they sold their vehicles? එතකොට දැන් මේ have. එතන අපි මේකම අරගෙන බලමු. singular subject එක දාලා. දැන් මේ තියෙන he has understood this problem. ඔහු තේරුම් අරගෙන ඉන්නේ මේ ප්‍රශ්නය. He has understood this problem. ඔහු තේරුම් අරන් ඉන්නේ මේ ප්‍රශ්නය. ඔහු තේරුම් අරන් නැහැ. He has not. Has not මොකද එන්නේ? He has understood this problem. මේ ප්‍රශ්නය තේරුම් අරගෙන නෙවෙයි ඉන්නේ. He hasn't understood this problem. ඔහු තේරුම් අරගෙන ඉන්නේ ප්‍රශ්නය has he understood this problem. ඔහු තේරුම් අරගෙනද ඉන්නේ මේ ප්‍රශ්නය. ඔහු තේරුම් අරගෙන නෙවෙයිද ඉන්නේ? as එක මොකද not එක වෙනවා. hasn't he understood this problem. ඔහු මේක තේරුම් අරගෙන ඉද මේ ප්‍රශ්න. ඔහු තේරුම් අරගෙන නෙවෙයිද ඉන්නේ මේ ප්‍රශ්න. මොන tense එක? Hasn't he understood this problem? දැන් පැහැදිලි නේද? පැහැදිලි. ඔව්. එතකොට දැන් එහෙනම් I එක දන්නවනේ I එක have නම් මේ විදිහම තමයි. දැන් එතකොට අපි හිනවන අර question වල තව අපි forms ටිකක් කියන මතක දැන් මේකට ආය ප්‍රශ්නයක් හැදුවට පස්සේ අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. දැන් ඔන්න මෙතන මම යටම එකම ගන්නම්. දැන් මෙතනදී මොකද්ද? Have they sold their vehicles? ඔන්න question එක. මේ form එකට ඉස්සරහින් දානවා අපි why කියලා. මොකද වෙන්නේ? Why have they sold their vehicles? අයියාලා ඒගොල්ලෝගේ වාහන විකුණලා තියෙනවා. දැන් බලන්න දැන් අමාරුයි නැහැ නේද? අර මුලදී අමාරුයි වගේ තිබුණාට දැන් මොකද වෙන්නේ? ක්ලියර් නේද මේක? සරලයි. එතකොට දැන් මෙතන when දැම්මොත් මොකද වෙන්නේ? කවදද when have they sold their vehicles? කවදද උන් විකුණලා තියෙන්නේ උන්ගේ වාහනේ? තේරෙනව නේද? දැන් මේ මෙතෙන් අපි අරගෙන බලමු. when කියලා දැම්මොත් එමේ. ඒතර මේ question එක ඉස්සරහින් දැන් මම මේ කියපු දේ තේරුණාද? දැන් මෙතන මේ තියෙන මේකනි question form එක. මේකට ඉස්සරහින් මේ දෙන්නේ මොකද්ද? අර WH අපි කිව්වේ සංකීර්ණ ප්‍රශ්න හදන විදිහ. ඒ ටික මෙන්න ඉස්සරහට එනවා මේ.
මේ WH එකක් ඉදලා තියෙනවා. දැන් සංකීර්ණ ප්‍රශ්නයක්. why have they solved their equation? දැන් මෙතෙන්වත් දෙනවා WH equation එක අපි දානවා. ආ. දැන් මෙතන අපි කියන්නේ ඒ how දැන් why දාන්න why has he understood this problem? ඇයි මේ ප්‍රශ්නේ තේරුම් ගෙන තියෙන්නේ? එහෙම අහන්නත් පුළුවන්. how කියලා දැම්මොත් how has he understood this problem? මේ විදිහට ලියන්නේ ටිකක් යන්න. එතකොට ඇයි කොහොමද ඔහු තේරුම් ගන්න තියෙන්නේ මේ ප්‍රශ්නේ? ඔහු තේරුම් ගන්න තියෙන්නේ කොහොමද මේ ප්‍රශ්නේ? ක්ලියර් නේද? දැන් එතකොට බලන්න මේ she has posted the letter. When the question from එකකින් මාරු වෙන when has she posted the letter? කවදාද ඇය ලෙටර් එක පෝස්ට් කරලා තියෙන්නේ? අපිට තව එකක් ලියන්න පුළුවන්. කාටද ඇය ලෙටර් එක පෝස්ට් කරලා තියෙන්නේ? To whom? To whom has she posted the letter? එනවා. ලිය නේද? To whom? කාටද යවලා තියෙන්නේ? කාටද ඇය ලියුමක් යවලා තියෙන්නේ? කාත් එක්කද ඇය ලියුම පෝස්ට් කරලා තියෙන්නේ? with whom? with whom කියලා දැම්මොත් කාත් එක්කද ඇය ලියුම පෝස්ට් කරලා තියෙන්නේ? at what time? මොන වෙලාවෙදිද ඇය? at what time has she posted it? මොන වෙලාවෙදී ඇයද ඇය පෝස්ට් එක ලෙටර් එක පෝස්ට් කරලා තියෙන්නේ? තේරුණා නේද? ක්ලියර් නේද ළමයි? ක්ලියර්ද? hello clear හාම්. hari any questions regarding this? මේ සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් නැහැ නේද? what you must do is practice more and more. දැන් අපි බලමු දැන් මේක ටිකක් සංකීර්ණ මට්ටමකට දැන් මේක ක්ලියර් නේ. මේවා දාලා අපි කොහොමද හදන්නේ කියලා ප්‍රශ්න. දැන් අපි අර what you say කියන ඒවා වගේ බලන්න. ඔන්න. දැන් අපි simple present tense එකේ නම් කිව්වේ I know නැත්තම් she see කියලා කිව්වොත් එimhe ඇය දකින්න. what he does ඇය දකිනවා ඔහු කරන දේ. ඇය දකිනවා ඔහු කරන දේ. what he does ඇය දකිමින් ඉන්නවා. she is seeing what he is doing. ඇය දකිමින් ඉන්නවා ඔහු කරමින් ඉන්න දේ. දැන් අපිට එහෙම කියන්න පුළුවන්. එහෙම නැත්නම් she know ඇය දන්නවා what he has done. do එකේ past participle එක තමයි done එක. එතන he has done කියන්නේ ඔහු කරලා ඉන්නේ මේ වෙන්නේ. අපි අර කතා කරපු ඒ වගේ. ඔහු මේ වෙනකොට කරලා ඉන්නේ. what he has done. එතන what he has done වෙන මොකද වෙන්නේ? he has done නම් ඔහු මේ වෙනකොට කරලා ඉන්නේ. what he has done ඔහු මේ කරලා තියෙන දේ. she දකින know. ඔහු කරු. ඔව් she මෙතන no නෙමෙයි no වෙන්න ඕන. එකක් එන්න ඕන. she knows කියලා මෙතන එන්න. එන්න ගෙනනවාද මේක අපි මේ සංකීර්ණ වෙන විදිය වෙන සරල දෙයක් තියෙනවා. she says කියන්න පුළුවන් she knows කියන්න පුළුවන්. what he has
what done. he has doing. Done. Done. Done නෙමෙයි done. She knows what he has done. ඒ දන්නවා ඔහු කරලා තියෙන දේ. තේරුණා නේද? හ්ම්. She tell us නැත්නම් අපි මේ අතීත කාලෙන් ගමුකෝ. අතීත කාලෙන් නෑ දැන්. නැත්නම් my father told us. ඒකට past tense එක ගන්නවා නේ. My father has given him some money. මගේ තාත්තා ඔහුට සල්ලි ටිකක් දීලා තියෙනවා. My father has given him some money. මගේ තාත්තා එයාට සල්ලි ටිකක් දීලා තියෙනවා. මේ වෙනකොට දීලා තියෙනවා. I can understood අපි එහෙම කරලා නැත්නම් I can understand why has he given him some money. මට තේරුම් ගන්න පුළුවන්. තේරෙනවද මේක අමාරු කිසිම දෙයක් නෑ. Why he has sorry මෙතන මේ පැත්තට එන්න ඕන. why he has අතන මම පැත්ත මාරුනොත් question එකක් එන්නේ. අන්න ඒකයි මට කියන්න ඕන. දැන් බලන්න මෙතන වාක්‍ය ටික අපි වෙන් කරමු. I understand මට තේරෙනවා. He has given him some money. ඔහුට සල්ලි ටිකක් දීලා තියෙනවා. දැන් අපි උඩ කතා කරේ තාත්තා ගැනනේ. එතකොට why කියන්නේ කතා කරලා මතකද හේතුව? Why he has given him some money. නැත්නම් මෙතන me දැම්මොත් එහෙම මට why he has given me some money. මට තේරුම් ගන්න පුළුවන් ඇයි ඔහු මට සල්ලි ටිකක් දීලා දෙන්නේ. මෙතන me දැම්මොත් එහෙම. මෙතන me ආවොත් එහෙම. them ආවොත් එහෙම ඔව්. එන්නේ them ආවොත් ඔව්. එහෙනම් මෙතන මොකද්ද වෙන්නේ? I can understand මට තේරුම් ගන්න පුළුවන් why he has given me නම් මට දෙන්න ඕනට සම්මානි සල්ලි ටිකක් දීලා තින්නේ ඇයි කියන එක නේ. The police know where Sevandi has hidden. පොලිසිය දන්නවා where Sevandi has සෙව්වන්දි කොහෙද හැංගිලා ඉන්නේ කියලා. තේරුණාද? ඒතර පොලිසිය දන්නේ නැහැ. කිව්වොත් අපිට අර අතන ටෙන්ස් එක වෙනස් වෙනවා. නැත්නම් the president accepted that he has and මෙතන accepted කියලා කිව්වොත් එහෙම පිළිගත්තා වුණොත් that he had come කියලා ගන්න වෙන නිසා අපි the president accept ජනාධිපතිතුමා පිළිගන්නවා. නැත්නම් අපිට මෙහෙම කරන්නත් පුළුවන්. the president has accepted කියලා ගන්නත් පුළුවන්. ජනාධිපතිතුමා පිළි අරගෙන තියෙනවා that he has given orders to arrest him. I mean, president
order කරන්නේ නැහැ arrest කරන්න නිකන් අපි කතාවක් කියමුකෝ. The president has accepted that he has given orders to arrest him. ජනාධිපතිතුමා පිළිගත්තා. ඔහු දැන් මෙතන that එකේ මොකක්ද අදහස ගත්තේ? He has given orders to arrest him. ඔහු orders දීලා තියෙනවා ඔහු අත්අඩංගුවට ගන්න. දීලා තියෙනවා කියන එක වෙනවා මෙතන තේරුණේ. that කියන එක මොකද වෙන්නේ? ඔහු දීලා තියෙනවා කියන එක පිළිගත්තා. The president has accepted පිළිගෙන තියෙනවා. president පිළිගෙන තියෙනවා. He has given orders to arrest him. ඔහු අත්අඩංගුවට ගන්න orders දීලා තියෙනවා කියන එක. දැන් මේ විදිහට අර සංකීර්ණ මට්ටමේ වාක්‍ය අපිට හදා ගන්න පුළුවන්. දැන් මෙතන අර subject verb object complement ඔය ටික විදිහට වෙනස් වෙනවා. දැන් අපි නිවුස් පේපර්ස් කියවද්දි දැන් බලන්න වෙනදට වඩා තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට මම හෙට ඉඳලා නිවුස් පේපර්ස් එකේ රෙකෝඩින් එක දානවා වෙනම ප්ලේලිස්ට් එකකට. ඒක ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඊට පස්සේ. ඒ නිසා ඒකට ආයෙ ජොයින් වෙන්න අවශ්‍ය නැහැ. මම ඒක තනියෙන් රෙකෝඩ් කරලා දාන්නම්. ඒක බලලා හදාගන්න කොහොම හරි මේක ඉම්ප්‍රූව් කරගන්න හැමදාම අනිවාර්යයෙන්ම බලන්න ඒ නිවුස් පේපර් ඩිස්කෂන් එක බලන්න. එතකොට මේ ටෙන්සර්ස් ටික අපිට අහු වෙන්න පටන් ගන්නවා. තේරුණා නේද? දැන් මේ ක්ලියර් නේද දැනට? ටෙන්ස් එක හරි නේද ඔක්කොම එහෙනම්? ක්වෙස්චන් ෆෝම් එකත් හරි, නෙගටිව් ෆෝම් එකත් හරි, නෙගටිව් ක්වෙස්චන් එකත් හරි. ක්ලියර් නේද? මොනවද තව දැනගන්න තියෙනවද? හරි නේද? දැන් අපි බලමු පොඩ්ඩක් නිවුස් එකක් පැත්තට ගිහිල්ලා බලමු. Can you hear me? Recording in progress. 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 Right now, can you hear me? Now, you can see my screen, no? Hello. I can hear you now. දැන් මෙතන කියනවා 5 SSPs and 28 OICs transferred. OICs ලා සහ SSP ලා 28 දෙනෙක් transfer කරලා තියෙනවා. මේ තියෙන්නේ the police headquarters has announced ඔන්න බලන්න. tense එක දැන් තේරෙනව නේද? police headquarters එක නිවේදනය කරලා තියෙනවා that transfer of 37 police officers including ඇතුළත්ව 28 officers in charge OIC and 5 seniors superintendents of police SSP effective immediately. වහාම ක්‍රියාත්මක වෙන පරිදි effective immediately කියන්නේ වහාම ක්‍රියාත්මක වෙන පරිදි හදිසියෙම ක්‍රියාත්මක වෙන විදිහට පරිදි මෙන්න මම ටෙක්ස් එක වලට පෙන්නන්න ඕනේ. හරි. තේරුණා නේද? දැන් මේක අමාරු කොටස් මොකුත් නැහැ. මේ තියෙන සබ්ජෙක්ට් එක ඔන්න verb තියෙනවා. මේ verb එක ඊට පස්සේ verb මෙතන දෙකක් තියෙනවානේ. එතකොට මේ the transfer of 37 police officers ඔන්න මේ විදිහට තව අපිට වැඩියෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඇහෙනවද ළමයි? ඇහෙන්නේ නැති මොකක් ප්‍රශ්නයක් තියෙනවද?
හරි. එතකොට එහෙනම් දැන් ඔන්න අපිට ලෙසන් එක පැහැදිලි හැමෝටම. එතකොට ටෙන්සර්ස් ගැන ක්ලියර්. අපි තව ඇක්ටිවිටිස් ටිකක් කරමු. කරනකොට අවබෝධ වෙන්න පටන් ගන්නවා. හරි. ඒතර අද තියෙන පාඩම Introduction to Passive Voice. හැමෝටම ඇහෙනව නේද? ඇහෙන්නේ නැහැ කියලා මෙසේජ් එකක් ඇවිත් තියෙනවා. ඒක මම බැලුවා. හරි. එතකොට introduction to passive voice. passive voice වලට introduction එක හඳුන්වා ගැනීම. passive voice කියලා කියන්නේ මොනවාද? කර්මකාරක වාක්‍ය. What is voice in grammar? මොකද්ද grammar වල voice කියලා එකක් කියලා කියන්නේ? Voice refers to the form of the verb that shows whether the subject of the sentence performs the action, active voice, or receives the action, passive voice. එතකොට ක්‍රියාව මේ දැන් මේ කියන්නේ voice එකෙන් කරන්නේ කියන්නේ ක්‍රියාපදයේ form එක, the form of the verb that shows whether the subject of the sentence. එතන මේ වාක්‍ය යුක්තය perform කරන්නේ. ඒ කියන්නේ වාක්‍ය යුක්තය මොකද්ද කරන්නේ කියලා මේ verb voice එකෙන් තමයි අපි දැනගන්නේ. එයා action එකක් කරනවද නැත්නම් action එකක් හම්බ වෙනවද? ඒ කියන්නේ මම දෙනවා කිව්වොත් action එකක් කරනවනේ. ඒ කියන්නේ කරන එකක් මේ. මට දෙනවා කිව්වොත් එහෙම ඒක ලැබෙන එකක් action එකක්. ඒතකොට ඒක passive voice එකක්. නේද? මම ඔවුන්ට උදව් කරනවා කිව්වොත් එහෙම ඒක action එකක්. ඔවුන් විසින් මට උදව් කරනවා කිව්වොත් එහෙම ඒක passive එකක්. ඒතර අන්න ඒක තමයි මේ active සහ passive voice වලදී කරන්නේ. ඒතර types දෙකක් තියෙනවා. ඒ කියන්නේ voice එකේදී අන්න voice එකේ type දෙකක් තියෙනවා. active voice, passive voice කියලා. ඔව් එතකොට තේරුම් ගන්න ඕන කරන ඒවා සහ ලැබෙන කියලා මතක තියාගන්න. ඒතර යමක් අපි ඔය සිංහලෙත් ඉගෙන ගත්තේ ඔහු විසින් පොත මිලදී ගනු ලබන්නේ වගේ. ඒතර ඔහු පොත මිලදී ගන්නවා කියලා කියන්නේ කර්තෘකාරක වාක්‍ය. එතන active voice, passive voice වලදී වෙන්නේ අන්න voice එක අපි අඳුර ගන්න ඕන මේක action එකක් කියන්නේ ඒ කියන්නේ active voice or receives the action. ඒ කියන්නේ action එක receive වෙන්නේ passive voice එකේදී. action එක perform කරන්නේ active voice එකේ. passive voice එකේදී receive වෙනවා හම්බ වෙනවා. ඒක ඉස්සරහට අපි clear කරගමු. active voice, passive voice. active voice, the subject performs the action. active voice වල උක්තේ තමයි ක්‍රියාව කරන්නේ. example එකක් තියෙනවා. The teacher explains the lesson. ගුරුවරයා පැහැදිලි කරයි පාඩම. කියන්නේ ගුරුවරයා පාඩම පැහැදිලි කරනවා. passive voice එකේ තියෙන මොකක්ද? The subject receives the action. දැන් හොඳට බලන්න මෙතන මේ subject එක මොකද්ද මේ වාක්‍ය උක්තේ the teacher නේ ගුරුවරයානේ. verb එක explain නේ. මෙතන කර්මයේ object එකක් තියෙනවා. මේ ක්‍රියාවට ගොදුරු වෙන පදය the lesson පාඩම. එතකොට passive voice එකේදී මොකද වෙන්නේ? දැන් මෙතන තමයි action එක කරන්නේ. මේ මෙතන active voice එකේදී මේ teacher තමයි මේ action එක කරන්නේ. passive voice එකේදී ඔන්න මේ කර්මය උක්ත වෙනවා. එතකොට මෙයාට තමයි හම්බ වෙන්නේ. කියන්නේ the lesson receive වෙනවා. දැන් මෙතන receive කියලා කියන්නේ ඒ කියන්නේ උක්තයට ක්‍රියාව වෙනවා. ඒ කියන්නේ එතන මෙතන action එක වෙන්නේ දැන් අපි මතකද අර මුල් කාලේ කතා කරා මොකද්ද subject කියලා කියන්නේ වාක්‍යයකින් සාකච්ඡාවට භාජනය කරන ලබන පදයෝපද කිහිපය. එතකොට එහෙනම් මේ active voice sentence එකේ සාකච්ඡාවට භාජනය වෙන්නේ මේ උක්තයෙන්. එහෙනම් passive voice එකේදී එන මුල තියෙන පදේ මොකද්ද? ඒක තමයි මේ වාක්‍ය උක්තය. එතකොට මේ උක්තය තමයි මෙතන මේකේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට උක්තයට තමයි මේ ක්‍රියාත්මක වීම වෙන්නේ. එතකොට the lesson පාඩම is දැන් අපි මතකද be verbs කතා කරා is and are කියලා. එතන අපි කියව වෙනවා. දැන් මම මේ කියන්නේ මම කතා කරන ස්ටයිල් එකට. හරි. explain on past participle form එක මෙතන ගන්නවා. දැන් අපි ඒක බලමු. දැන් the
teacher explains the lesson. The teacher explains the lesson. ගුරුවරයා පැහැදිලි කරනවා පාඩම. දැන් අපි මේකේ කොටස් ටික බලමු. The teacher. උත්තය. ඊට පස්සේ ක්‍රියාපදේ explain. එතකොට මොකද්ද explain කරන්නේ යා? The lesson පාඩම. දැන් මේක කර්තෘකාරක වාක්‍ය නේ. දැන් මේක කර්මකාරකයේදී මොකද වෙන්නේ? කර්මය උක්ත වෙනවා කියලා කියන්නේ the part. දැන් ඒක කර්මයෙන් උක්ත වෙන්නේ. කර්මය මොකද්ද? The lesson. පාඩම. is way. එතකොට මෙතන ගන්නෙත් අන්න past participle form එක passive එක හදන්න. එතකොට මොකද්ද කියන්නේ? අපි ගන්නෙ කොහොමද ඒක? explain කියන එකේ past participle form එක මොකද්ද? explain. The lesson is explained. How they do it? By the teacher. By the teacher. ගුරුවරයා විසින් තමයි පාඩම explain කරන්නේ. එතන මේ කර්මකාරකයෙන් මොකද මේ කර්මය උත්තර වුණා. ඉතින් කර්මය මේ තියෙන්නේ කර්මය. හරිද? මෙතන තියෙන්නේ කර්මය. මේ තියෙන්නේ active voice එක. එහෙනම් කර්මය උක්ත වෙනවා කියලා කියන්නේ එහෙනම් අර මේ එතන object receive the action කියලා කියන්නේ දැන් මෙතන මේ කර්මයට මේ ක්‍රියාව ආවේ. දැන් මෙතන මේක මොකද්ද මොන ක්‍රියාවක්ද? මේක විසින් කියන අදහස එන ක්‍රියාවක් නේද පැසිව් වොයිස් එකන්නේ. එතකොට දැන් අපිට මෙහෙම ලියන්න පුළුවන්ද? එහෙනම් අපිට එහෙනම් මේකත් අපිට කියන්න පුළුවන්. දැන් මෙහෙම ලියුවොත් මොකද වෙන්නේ? The lesson explains කියලා දාන්න පුළුවන්ද? දැන් මෙහෙම දාලා අපි මේ වාක්‍ය ලියනවා. මේක පැසිව් වොයිස් කරන්න මෙහෙම කරන්න ඕනේ කියලා. The lesson explains කියලා දැන් මොකද වෙන්නේ? දැන් මේ lesson එක තමයි explain කරන්නේ. මෙයාට පුළුවන් ද මේ explain කරන්න? lesson එකට පුළුවන් ද මිනිසෙක් වගේ හැසිරෙන්න? බැහැනේ. මෙයාට මේක කරන්න බෑ. ඒතකොට මෙයා කවුරු හරි කෙනෙක් තමයි මේක කරවන්නේ. මේ පාඩම පැහැදිලි කරවන්නේ. ඒ නිසා මෙයාට මේක තනියම කරන්න බැරි හින්දා උපකාරක ක්‍රියාපදයක් යෙදෙනවා. උපකාරක ක්‍රියාපදේ තමයි be works කියලා කියන උපකාරක ක්‍රියාපද. එතකොට මේක උපකාරී වුණා. The lesson is එහෙනම් මේකේ past participle form එක ආවා. Explained by the teacher. ගුරුවරයා විසින්. ගුරුවරයා විසින් පාඩම පැහැදිලි කරනු ලබයි. ඒ කියන්නේ ගුරුවරයා පාඩම පැහැදිලි කරනවා. තේරුණාද? ක්ලියර් නේද? ක්ලියර්ද? තේරුණා නේද ළමයි? මම හිතනවා තේරුණා කියලා. හරිද? දැන් ඔන්න මේ ඔය කියන්නේ ඔය හොඳටම තේරෙන විදිහට මම මේ පැහැදිලි කරේ. එහෙනම් දැන් මෙතන කාරණාව තේරුණා නේද? The subject performs the action. ඒතර දැන් මෙතන මොකද්ද perform කරන්නේ? subject එක තමයි ක්‍රියාව perform කරන්නේ. මේ action එක. එතකොට මෙතන මොකද්ද කරන්නේ? subject receives the action. ඒතර මෙන්න උක්තයට මේ හරියට මොකද වෙලා තියෙන්නේ? උක්තයට ලැබිලා තියෙනවා ක්‍රියාව. මෙයාට ලැබිලා තියෙනවා. මෙයා කරනවා. එතකොට එහෙනම් ඔන්න ඕක තමයි passive voice වලදී වෙන්නේ. එතන මේක හදාගන්න structure of passive voice. passive voice හදාගන්න formula එක. හදාගන්නේ කොහොමද? උක්තය එකතු කිරීම form of be. ඒ කියන්නේ form of be කියන්නේ is am was verb. ඒ කියන්නේ ඒවා අතීත කාලෙත් එකේව ගන්න. අර නමුත් අපි is am කතා කරමු. මෙතන simple present tense එකටනේ. එතකොට subject උක්තය ඊට පස්සේ මේ be verb වලින් එකක්. එනවා I නම් am වෙනවා. දැන් මට බනිනවා කිව්වොත් නේ. දැන් මේක තව ටිකක් තේරුම් ගන්න මම කියන්නම්. දැන් මෙහෙම එකක් අපි ලියමු මේ වාක්‍ය.
I blame him. זה נכון למה שאנחנו איתנו בכל הקודמות. ממה מה שקורה שם בנינו? ביום, אנחנו מנסים ללמוד עם פישר, אבל אנחנו איתך לקראת פסח, לקראת... මම බනිනවා ඔහුට. දැන් එහෙනම් මට බනිනවා කියලා කියන්නේ. එහෙනම් කොහොමද කියන්නේ? මම මට බනිනවා කියන එකත් මෙහෙම දාන්න බෑනේ. එහෙනම් මට බනිනවා දැන් මෙහෙම ලියන්න බෑ මට බනිනවා කියන එක. මම බනිනවා වෙනයි මට බනිනවා වෙනයි. එහෙනම් මම වෙනවා බනිනු ලැබීම වෙනවා blame කියන අතීතගතන්ත. මම වෙනවා බනිනු ලැබීම by him. ඔහු බනිනවා මට. විතර බලන්න. දැන් එහෙනම් මේ හරි නේද? කර්මය මේ කර්මකාරක වාක්‍යය මට බනිනවා ඔහු විසින්. එතකොට අර උපකාරක ක්‍රියාපදය අර ෆෝම්ස් තුනෙන් එකක් ගත්තා අපි. I can ඕනම සිංගියුලර් එකක් එක්ක is ප්ලූරල් එකක් එක්ක are. එතකොට එහෙනම් පැසිව් වෙලා තියෙනවා දැන් මොන බලන්න. past participle of the main verb මූලික ක්‍රියාවේ past participle form එක දානවා. ඊට පස්සේ by එක දාලා එකතු වෙනවා agent optional. ගැළපෙන පරිදි ඒක දානවා. දැන් active voice එකෙන් දැන් මෙතන කියනවා she writes a letter. ඇය ලියනවා ලිපියක්. දැන් එන මේ තියෙන මේ yellow color එකකින් පේන්නේ මොකද්ද? කර්මය. එහෙනම් මේ කර්ම යුක්ත වෙනවා. A letter is written by her. දැන් ඇය ලියනවා ලියුමක්. මෙතන ලියුම ලියනවා ඇය විසින්. එහෙනම් මේ write කියන එකේ past participle form එක මෙතෙන් ගත්තා. මේ when to use passive voice. දැන් අපි passive voice පාවිච්චි කරන්නේ මොන වගේ තැන්වලදීද? මොන වගේ තැන්වලද පාවිච්චි කරන්නේ? Focus on the action. ක්‍රියාව මත ફોકસ කරනවා. when the action is more important than who performed it. ක්‍රියාව ගොඩක්ම වැදගත් නම් ඒ කරපු කෙනාට වඩා කරන කෙනාට වඩා action එක වැදගත් නම් අපි යන්නේ මේ අවස්ථාවල passive voice use කරනවා. ඒ කියන්නේ මොකද්ද? The report is completed today. වාර්තාව සම්පූර්ණ කරනවා අද. නම් වාර්තාව අද තමයි සම්පූර්ණ කරන්නේ. වාර්තාව සම්පූර්ණ කරනවා අද. දැන් එහෙනම් බලන්න එහෙනම් මේක දැන් කරන කෙනෙක් අපිට අවශ්‍ය නැහැ අදාළත් නැහැ. මෙතන වාර්තාව වේ සම්පූර්ණ කරනු ලැබීම අද. මේ completed කියලා කියන්නේ complete කියන එකේ past participle form. අනිත් අවස්ථාව තමයි when the doer is unknown or unimportant. ඒ කියන්නේ doer කියන්නේ කරන කෙනා. කරන කෙනා වැදගත් නැතිනම් හෝ නොදනී නම් එතන අවශ්‍ය වෙන්නේ නැද cake is eaten. cake කාලා. cake එක කාලා. sorry cake එක කනවා. cake එක කනවා. the cake is eaten. ඔව් දැන් මෙතන cake එක කන. දැන් මේක මේ අපිට මේ eaten කියන එක දැන් මෙන්න මේ වගේ දෙයක්. හරි මෙතන මේකත් මම කියන්න බෑ. දැන් අපි කියනවා මේ මෙන්න මෙහෙම. දැන් මේ the door is open. ඒ කියන්නේ මෙතන මොකක්ද දන්නවද කියන්නේ ඇත්තට. මේ දොර අරිනවා කියන එක මෙතන මේ වගේ තැනකදී අපි ගන්නෙ දොර ඇරලා තියෙන්නේ කියලා තමයි මේ කියන්නේ. හරිද? මේ ඕපන් කියන එකෙන් අදහස් කරන්නේ ඇරලා තියනවා කියන එක තමයි. අන්න ඒ වගේ තමයි කේක් එක කාලා කියන්නත් පුළුවන්. හරි? නැත්නම් cake is eaten by him කිව්වොත් එහෙම. දැන් බලන්න eaten by him කියලා ඕ විසින් කාලා. දැන් මේක cake is දැන් මෙතන මට පැහැදිලි කරන්න when the doer is unknown or unimportant. කරන කෙනා නොදන්නවා හෝ වැදගත් නැහැ. ඒ වගේ අවස්ථාවල අපි කියනවා the door is open. The bag is stolen. Bag එක හොරකම් කරලා. Money is given. සල්ලි දීලා. මේ sorry bag is stolen. Bag එක හොරකම් කරනවා. Money is given. සල්ලි දෙනවා. අන්න ඒ වගේ කියන්නත් පුළුවන්. දැන් මොක අර
අර මම මේ කියන කාරණාව මේ ටිකක් අපි ප්‍රැක්ටිස් එකත් එක්ක තේරුම් ගන්න කොටසක් තියෙනවා. ඒ නිසා දැනට අපි හිතන්නකොට the money is stolen සල්ලි හොරකම් කරනවා. money is stolen සල්ලි හොරකම් කරනවා. එහෙම නැත්නම් bag is taken bag එක ගන්නවා. අන්න ඒ වගේ අවස්ථා පිටරොත් එතන කවුරුත් පුද්ගලෙක් නැහැ. එතන දුව කරන කියන අවශ්‍යත් නැහැ, වැදගත් නැහැ. බෑග් එක ගන්නවා. ball is caught. catch එක මේ කියන්නේ බෝලේ අල්ලනවා. බෝලේ අල්ලනවා. දැන් බලන්න examples of passive voice. passive voice එකට උදාහරණ active. The chef cooks the meal. chef උයනවා can උයන. can එක හදනවා. The meal is cooked by the chef. can එක උයනවා chef විසින්. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් ළමයි දැන් අපි අර මේ ඔය අර past tense එකම ඉගෙනගෙන තියෙනවානේ ed ආවහම මේ කියලා මේ අතීත කාලෙන් කියන ඒවට ed දානවා කියලා අදහසක් තියෙනවනේ. ඒක හරි. දැන් මෙතන කියන්නේ ඔකට එක පැටලෙන්නේ. chef is cooked the meal. chef උයනවා meal එක. කියන්නේ උයන. sorry. The chef මේක මම මේ සබ්ජෙක්ට් එක දෙක මාරුණා. meal මාරු වෙනවා. the meal the meal is cooked by chef. හරිද? දැන් මේක තමයි passive voice වාක්‍ය. කර්මකාරක වාක්‍ය මේක තමයි. කර්තෘකාරක වාක්‍ය මොකද්ද? The chef cooks the meal. හිතන්න වාක්‍ය අපි දෙන්නේ. දැන් එහෙනම් the chef දැන් මෙතනදී දැන් මේ past participle form එක අරගෙන තියෙනවනේ. මෙතන අපි past participle form එක ගත්තේ මේ cook කියන එකේ cooked කියන දැනන්නේ. එතකොට මේ past tense එකට අපි ගන්නවා මෙතන මේක past participle එකට. දැන් උදාහරණයක් තව තේරුම් ගන්න. අපි take කියන එක ගන්නවා past tense එකට past participle එක taken. දැන් ඕකනේ අපි irregular verbs වලදී කතා කරේ. එතකොට එහෙනම් මේ took කියන එකේ past tense එක මේ take කියන එකේ past tense එක took. past participle එක taken. දැන් අපි ලියමු තව වාක්‍යයක් මෙතන. The chef takes the meal කියලා. හරි. දැන් මෙතන මේ දෙකම active voice එක. එතකොට දැන් අපි කොහොමද කියන්නේ මේ past tense එක මේ simple past tense නම් ඉගෙනුවේ නෑ නම මේක මම තේරුම් කරවන්නයි කියන්නේ. මෙහෙම ලිව්වොත් වෙන්නේ දෙවෙනි අවස්ථාව ගන්න. The chef cooked meal කිව්වොත් එහෙම ඔන්න chef කිව්වා can එක. ඔන්න past tense එකට හරියි. අතීත කාලේ සරල අතීත කාලේ. අනිත් වාක්‍යය the chef
ගත්තා කියනකොට කියන්නේ took the meal. chef ගත්තා කියන එක. එතකොට අන්න එතනදී යොදන past tense එක තමයි මේ තියෙන මැද එක. නමුත් අපි යොදාගන්නේ past participle form එක නිසා දැන් මෙතන වාක්‍යය මොකද වෙන්නේ? The cook the meal is cooked by the chef. දැන් මේ වාක්‍යය මොකද්ද කියන්නේ? කෑම එක උයනවා. දැන් මේක අතීත කාලයේ එකක්ද? මේක අතීත කාල වාක්‍යයක් නෙවෙයි. සරල වර්තමාන කාලයේ passive voice එක. The meal is cooked by the chef. දැන් මේක ළමයි සරල වර්තමාන කාලයේ passive voice වාක්‍යයක්. සරල වර්තමාන කාලේ passive voice එක තමයි මේක. එහෙනම් අතීත කාල වාක්‍යයක් නෙමෙයි. නමුත් මේක හදාගන්න මෙන්න මේ past participle form එක යොදාගෙන තියෙනවා. මෙන්න මේක යොදාගෙන තියෙනවා. හැබැයි මේක වර්තමාන කාල වාක්‍යයක්. එහෙනම් අපි අරගෙන බලමු. The meal is වෙනවා ගනු ලැබීම taken by the chef. එහෙනම් මෙතෙන්න ගත්ත අවස්ථාව මොකද්ද? තුන්වෙනි අවස්ථාව අරගෙන තින්නේ. තුන්වෙනි අවස්ථාව මේ අරගෙන තින්නේ මෙතන. taken කියනවා. මෙතන තියෙන taken. ඉතින් ඒක පටල ගන්න එපා. දැන් එහෙනම් අතීත කාල වාක්‍යයකදී දැන් එහෙනම් මෙතන පැසිව් යෙදිලා නැහැ නෙමෙයි. මේක ඇතුලේ කොහේ හරි යෙදිලා තියෙනවද ඊස් කියලා එහෙම? නැහැ. එහෙනම් මේක සම්පූර්ණ වාක්‍යයක්. මේක මේ ඇක්ටිව් වොයිස් මේ ටෙන්ස් එකක්. හැබැයි සරල අතීත කාලේ. ඒ නිසා මේ ed දැම්මාම අතීත කාලේ වෙනවා කියන එක පටල ගන්න එපා. මේක ක්ලියර් ආය අතොස්සන් බලන්න. හෑන්ඩ් රයිස් කරන්න මම මේ කියන දෙක මේ ඉස්සරහට පැටලෙන්නේ නැති වෙන මම මේ කියන්නේ. මිස්ටර් තේරුණාද? වීරරත්න තේරුණාද? මම ඔය හොඳටම තේරෙන්න තමයි දැන් මේ විදියට කිව්වේ. ඒ නිසා මේක පටල ගන්න එපා. ed දැම්මාම තේරුණා ආම්දුරනේ කරගෙන යන්න මේ මං අහගෙන ඉන්නේ උදේ මට කතා කරන්න බෑ. הפסקת האש, טיסה מ... ඇහෙන්නේ නැහැ හාමුදුරනේ. තේන්නේ නැත හරිය නේද? හරි හරි. හරි. අන්න දැන් ඒ සරල අතීත කාලේ අපි ඉගෙන ගත්තේ නැහැ. නමුත් මේක මම මෙතෙන් ආපු නිසා they built a new bridge කියන්නේ ඒකට තව ටිකක් මේක හොඳටම පැහැදිලි වෙයි. they built a new bridge. ඔන්න දැන් අපි මේ ගත්ත වාක්‍ය දෙක අතීත කාල වාක්‍ය දෙකක් නේ. එතකොට they built a new bridge. දැන් මෙතෙන් අරගෙන තියෙන්නේ මේ build කියන වචනේ දෙවෙනි අවස්ථාව තමයි මේ build කියන්නේ. එහෙනම් අරගෙන තියෙන්නේ මොකද්ද? තුන්වෙනි අවස්ථාව මොකද්ද? ඒකත් build. එහෙනම් දැන් මෙතෙන් අරගෙන තියෙන්නේ හැබැයි මෙතෙන් අරගෙන තියෙන්නේ මෙන්න මේක. මෙන්න මේ කොටස අරගෙන තියෙන්නේ. දැන් අපිට මේ අතීත කාල වාක්‍යයක් කර්මකාරකයක් විදිහට කියන්න. මොකද්ද? ඒගොල්ලෝ ගොඩ නැංගුව අලුත් පාලමක් කියන එක. ඒගොල්ලෝ අලුත් පාලමක් හැදුවා කියන එක.
අලුත් පාලම හැදුවා වුන් විසින් කියලා අපිට කියන්න අවශ්‍ය වෙනවා. අන්න එතකොට මොකද්ද වෙන්නේ? The new bridge. The new bridge. is උනොත් මොකද වෙන්නේ? සරල වර්තමාන කාලය. දැන් එතන is දාලා build දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? අලුත් පාලම ගොඩ නගනවා by them කියලා කිව්වොත් එහෙම ඕන් විසින්. දැන් අලුත් පාලම ගොඩ නගන ඕන් විසින්. දැන් කියන්න ඕනේ ගොඩ නැගුවා කියලා. එහෙනම් මොකද කරන්නේ? is එකේ past tense එක ගන්නවා. was a new bridge was built by them. අන්න මෙතනට ගත්තේ මොන අවස්ථාවද? මෙතනට ගත්තේ ළමයි මෙන්න මේ අවස්ථාව. මේ වචනේම තමයි past tense එක. හැබැයි past participle එකත් මේක ෆෝම් කරද්දී අපි හදද්දී ගත්තේ අන්න ඒ කොටස. අන්න ඒ නිසා අර අතන පටල ගන්න එපා. හරි. දැන් එහෙනම් ඒකත් පැහැදිලි. ඔන්න බලන්න a new bridge was built. then rules for changing active to passive. active passive rule change කරන rules තියෙනවා. identify the object in the active sentence. හඳුනා ගන්න ඕන මොකද්ද? වාක්‍යයේ කර්මය. this becomes the subject in the passive sentence. passive voice එකේදී මේක උක්තේ බවට පත් වෙනවා. කර්මය උක්ත වෙනවා. the verb be changed according to the tense of the sentence. මම මේ කිව්වා be කියන කොටස is යනවා වෙනස් වෙනවා. according to the tense of the sentence. ඒ කියන්නේ වාක්‍ය tense එක අනුව ඒක වෙනස් වෙනවා. The main verb is changed to its past participle form. ප්‍රධාන ක්‍රියාපදය වෙනස් වෙනවා. ඒකේ past participle form එකට. The agent, the doer, ඒ කියන්නේ කරන කෙනා is optional and often omitted if unimportant or unknown. ඒ කියන්නේ කරන කෙනා optional. යා කියන්නේ යා ඒ tense එකත් එක්ක තමයි ඒක වෙන්නේ. හරිද? මේක වැදගත්ද නැද්ද කියන එක ඒ මොහොතට තමයි. දැන් අපි අර කිව්වේ ලියුම තැපැත් කරලා කියලා. ඉතින් ඒකට පුද්ගලයෙක් අවශ්‍යද නැද්ද කියලා ඒ තැනට ඒක ඔප්ෂනල්. හරි? ඒ නිසා ඒක අපි ඒ තැනට අදාළව තේරුම් ගන්න ඕනේ. අපි පැසිව් වොයිස් කියනවාද මේක පැසිව් වොයිස් වලින් කියන්න ඕන එකක්ද නැද්ද කියලා අපි ඒ තැනට අදාළව තමයි තීරණය කරගන්න ඕන. අපි ඒක ගලපන්නේ මොන අවස්ථාවකටද කියලා. හරි. ඒක තමයි ඔය කියන්නේ. ඊට පස්සේ අපි මොනවද පැසිව් වොයිස් වල ගොඩ කරන මිස්ටේක්ස් පොදුවේ forgetting to use the correct form of be. and be වල නිවැරදි ෆෝම් එක පාවිච්චි කරන්න නැවලු අර පටල ගන්න. අර මම කිව්වා වගේ එකක් වෙන්න පුළුවන් අන්තිමට කතා කරේ. ඒ වගේ. ඒකයි මම කියන්නේ ඇක්ටිවිටීස් කරන්න කියලා. දෙන ඒවා පුළුවන් තරම් කරන්න තමයි. using the wrong tense when changing from active to passive. active වලින් passive වලට change කරද්දී අර tense form එක tense එක වෙනස් කරගන්නවා. කියන්නේ වැරදි tense එකක් use කරනවා. omitting the agent unnecessarily. ඒ කියන්නේ agent කියලා doer කියන කෙනාව ඕන් නැති තැන් වලදීත් එයාව දානවා. ඒ කියන්නේ ඒ වාක්‍යයට මේ doer කෙනෙක් අවශ්‍ය නැහැ. doer කෙනෙක් අවශ්‍ය නැති වුණා doer කෙනෙක්ව දානවා. ඒ නිසා එතෙන් දාන්නේ නැති තැන් වලට දාන්න නැතුව ඉන්න ඕනේ. දාන තැනට දාන්න. practice sentences. She reads a book. මොන වාක්‍යයක් දෙනවා? She reads book. ඇයි කියවනවා පුතා. past participle එක මොකද්ද? read එකේ past tense එකක් readමයි. read මේ කියන්නේ read මේ අකුරු ටික එහෙමමයි. શબ્දේ වෙනස් වෙනවා. read කියලා. A book is read by her. ඇයි විසින් පොතක් කියවනවා. මේක සරලවම. The manager will sign the contract. The contract will be signed by the manager. මේ අනාගත කාල manager contract එක sign කරાવી අස්සම් කරાવી contract එක එතකොට දැන් ඒක passive වෙනකොට the contract will be signed by the manager. අපි passive voice මේ future tense කතා කරගෙන නිසා ඒක වැඩි පැහැදිලි කරගන්නේ නැහැ. එතකොට
conclusion. We can passive voice focuses on the some action or the reception of the action, not the subject. passive voice එක focus කරන්නේ action or the recipient of the action, not the subject. ඒතර ලැබෙන කෙනාව තමයි passive එක focus කරන්නේ, ලබන කෙනා. receive වෙන කෙනා, recipient. ඊට පස්සේ key take understanding when and how to use passive voice enhances writing. කියන්නේ කොහොමද කොතනද යොදා ගන්න කියලා තේරුම් ගන්න ඕනේ මේ ලිවීම වැඩි දියුණු කරගන්න passive voice, especially in formal contexts like report and scientific writing. විශේෂයෙන්ම අර වාර්තා සකස් කරනකොට සහ scientific writing විද්‍යාත්මක දේවල් ලියනකොට අපි ඒක යූස් කරන්න වෙනවා. එතකොට දැන් අපි passive voice ගැන clear understanding එකක් ඇති කරගත්තා, පැහැදිලි අවබෝධයක්. එතකොට අපි දැන් යන්නේ book එකේ දැන් අපි කතා කරමු tense එක. දැන් මේ තියෙන්නේ ඔන්න බලන්න. ඉන්න passive voice එක දැන් අපි බලමු එනවා. English is taught here. මේ වාක්‍යය තියෙන්නේ දැන් ඔන්න අපි වාක්‍ය ටිකක් බලමු ආයෙත්. මේකට පොඩි කොටුවක් දාන්න. ඔන්න active voice sentence එක අපි බලමු ඉස්සෙල්ලාම. දැන් මේ කතා කරන්නේ simple present tense එකේ passive voice ගැන අපි කතා කරන්නේ. එන්න simple present tense එක active voice එක අපි උක්තයක් දාලා ලියමු. I teach English here. මෙහි මම උගන්වනවා ඉංග්‍රීසි මෙහි. කියන්නේ මෙතන. මෙහි කියන්න පුළුවන්, මෙතන කියන්න පුළුවන්. දැන් එන කර්මකාරක වාක්‍යයක් බවට පත් කරන්න මොකද්ද කරන්න ඕන? කර්මය යුක්ත වෙනවා. එහෙනම් මේ වාක්‍ය ක්‍රියාවට ගොදුරු වෙලා තියෙන ඉංග්‍රීසි නේ, කර්මය යුක්ත වෙනවා. එහෙනම් ඉංග්‍රීසි කර්මය. එහෙනම් කොහොමද පැසිව් කරන්නේ? be verb එක ගත්තා, be form එක is ඉංග්‍රීසි එක වචන නිසා is ගත්තා. එහෙනම් teach කියන එකේ past participle එක form එක English is taught, ඉංග්‍රීසි උගන්වනවා. here මෙහි මං විසින් කියලා ඕනනම් by me කියලා දාන්න පුළුවන්. ඕන නැත්නම් ඕන නැහැ. ඕන නැති තරක් නිසා මොකද වෙලා තියෙන්නේ මේක? මෙහි ඉංග්‍රීසි උගන්වනවා. දැන් අපි කියනවා මෙතන ඉංග්‍රීසි උගන්වනවා. English is taught here. අන්න ඒ වගේ එකක් තමයි මේ යොදවලා තියෙන්නේ. එහෙනම් මේක කර්මකාරක වාක්‍යෙ කර්මය උක්ත වෙනවා. එහෙනම් ඒකෙත් අර විදිහටම ක්‍රම හතරම කරන්න වෙනවා අපිට. එහෙනම් නෙගටිව් ෆෝම් එක මොකක්ද වෙන්නේ? ඉංග්‍රීසි උගන්වන්නේ නැහැ මෙහි. එහෙනම් මොකද එතන වෙන්නේ? English is එකට වෙනවා කියන එක. නම not taught here මෙහි. ඉංග්‍රීසි උගන්වන්නේ නැහැ මෙහි.
ඉංග්‍රීසි උගන්වනවද මෙහි? මොන කර්මකාරකයෝ කර්මකාරකයේ ප්‍රශ්නයක් අහනවා. is English මේවා නම් ගොඩක් ප්‍රැක්ටිස් කරලාම තමයි උරු කරගන්න ඕනේ. is English taught here? අර verb එක එළියට ගන්න එච්චරයි ගන්න. මුකුත් අවශ්‍ය නැහැ මේක. is English taught here? ඉංග්‍රීසි උගන්වනවද මෙහි? ඉංග්‍රීසි උගන්වනවද මෙහි? ඉංග්‍රීසි උගන්වන්නේ නැද්ද මෙහි? isn't English taught here? ඉංග්‍රීසි උගන්වන්නේ නැද්ද මෙහි? ඇයි මෙහි ඉංග්‍රීසි උගන්වන්නේ? why is English taught here? ඇයි මෙහි ඉංග්‍රීසි උගන්වන්නේ? who කවුද? is taught who is English taught here? දෙනව නේද? who is English taught here? කවුද උගන්වන්නේ ඉංග්‍රීසි මෙහි? දැන් ඇක්ටිව් වොයිස් එකේදී අපි මේක අමාරුයි වගේ නම් පොඩ්ඩක් හරි. දැන් මේ මෙතෙන් එනකම් පැහැදිලි නේද? මෙතෙන් එනකම් ක්ලියර්ද කියන්නේ? දැන් අර පැසිව් ෆෝම් කරන විදිහ මේකට පොඩ් ටික දෙතුන් පාරක් බලනකොට හරියනවා. ටිකක් අමාරුයි තමයි. එතකොට ඉංග්‍රීසි උගන්වනවා මෙහි. ඉංග්‍රීසි උගන්වන්නේ නෑ මෙහි. ඉංග්‍රීසි උගන්වනවද මෙහි? උගන්වන්නේ නැද්ද? why දැම්මම මොකද උනේ? කවදාද උගන්වන්නේ කියලා අදහසක් ආවා. why is English taught? when දැම්මම මොකද ආවේ? why කියන්නේ ඇයි? when දැම්මම කවදාද? why කියන්නේ ඇයි? when is taught? කවදාද ඉංග්‍රීසි උගන්වන්නේ? by whom? කවුරුන් විසින්ද is English taught here? කවුරුන් විසින්ද මේ ඉංග්‍රීසි උගන්වන්නේ? by whom? by whom is English taught here? දැන් පැහැදිලිද මේක? පැහැදිලි නේද? ඔව්. ඔන්න දැන් එහෙනම් මෙතන අපි මේ ටික බලමු නේ. I am punished daily. මට දඬුවම් කරනවා හැමදාම. මම නෙමෙයි කරන්නේ මට. නේ? දැන් මෙතන තියෙන when is English taught here? කවදාද ඉංග්‍රීසි උගන්වන්නේ මෙහි? under which theme is English taught here? මොන තේමාව යටතේද ඉංග්‍රීසි උගන්වන්නේ මෙහි? for whom is English taught here? කාටද උගන්වන්නේ ඉංග්‍රීසි මෙහි? I am punished daily. මට දඬුවම් කරනවා හැමදාම. I am not punished daily. මට දඬුවම් කරන්නේ නැහැ හැමදාම. Nobody is punished daily. කාටවත් දඬුවම් කරන්නේ නැහැ. එතකොට nobody කියන එක කර්මකාරකයක්. හරි? Nobody is punished daily. කාටවත් දඬුවම් කරන්නේ නැහැ හැමදාම. Am I punished daily? මට දඬුවම් කරනවද හැමදාම? question. Why am I punished daily? ඇයි මට දඬුවම් කරන්නේ හැමදාම? ඊළඟට you are advised honestly. ඔයා නෙමෙයි ඔයාට අවවාද කරනවා honestly අවංකව. honestly. ඔයාට අවවාද කරන්නේ නැහැ. you are not advised honestly. ඔයාට අවවාද කරන්නේ නැහැ අවංකව. are you advised honestly? ඔයාට අවවාද කරනවද අවංකවම? how are you advised?
කොහොමද ඔයාට ඇඩ්වයිස් කරන්නේ? Why are you advice? ඇයි ඔයාට අවවාද කරන්නේ? At what time are you advice? මොන වෙලාවෙදිද ඔයාට අවවාද කරන්නේ? අන්න ඒ විදිහට මේ ටික යොදා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒක ක්ලියර් ආට උස්සන්න බලන්න. hand raise කරන්න. ක්ලියර්ද නම? ක්ලියර්ද? ක්ලියර් නේද? clear නම්. හරි. දැන් දැන් අපි මේකේ තව මේ ටිකක් තියෙනවා. මේවා මේ යොදා ගන්න අවස්ථා පුරුදු ඇක්ටිව් වල. මේ ඇක්ටිව් වොයිස් එක they call me daily, do they call me daily, how often do they call me, කොච්චර කාලයකට සැරයක් දේවලුන්ට කෝල් කරන්නේ. the garden is clean daily, garden එක පිරිසිදු කරනවා හැමදාම. the garden is not clean daily, පිරිසිදු කරන්නේ නැහැ. පිරිසිදු කරනවාද? why is the garden clean daily, ඇයි පිරිසිදු කරන්නේ garden එක හැමදාම. to refer to permanent actions, ස්ථිර කියලා දැක්වීමට අපි මේවා කතා කරන්නේ. හරි. ඊට පස්සේ present continuous tense එක. present continuous tense එකේ passive voice හදාගන්න ක්‍රමය අපි බලමු දැන්. active එක the teacher is, දැන් present continuous එක tense එක කියනකොට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. teaching the lesson. the teacher is teaching the lesson. ගුරුවරයා ඉන්නවා පාඩම උගන්වමින්. ගුරුවරයා පාඩම උගන්වමින් ඉන්නේ. ගුරුවරයා පාඩම උගන්වමින් ඉන්නේ. දැන් මේක කර්මකාරක වෙන්න නියෝන් දැන් මොකද වෙන්න ඕනේ? කර්මයේ උක්ත වෙන්නත් ඕනේ. එතකොට දැන් එහෙනම් මුලින් හොයාගන්න ඕනේ කර්ම. ගුරුවරයාගේ ක්‍රියාවට බෙදලා වෙලා තියෙන්නේ මෙන්න මේක. the lesson. කර්මය. the teacher is teaching the lesson. එහෙනම් කර්මය උක්ත කරන නිසා මුලට ගන්නවා the lesson. දැන් එහෙනම් මෙයාට ආයෙත් ing form එකක් දාලා දාන්න බෑ. දැන් මෙතෙන්වත් teaching කියලා දාන්න දැම්මොත් එහෙනම් මේ lesson තමයි මේ උගන්වන්නේ. lesson බෑනේ උගන්වන්නේ. එහෙනම් ඒකට උපකාර ක්‍රියාපදයක් දානවා is, පාඩම උගන්වනු ලැබීම වෙන්නේ. එතකොට උපකාර වෙනවා මේක. ඇයි is දාන්නේ? subject එක singular නිසා. එහෙනම් මෙතෙන් ආපහු teaching දැම්මොත් මොකද වෙන්නේ? ආයෙත් මෙතෙන් ආයෙ teaching දැම්මොත් වෙන්නේ අරයා මෙයාම තමයි උගන්වන්නේ. ඒක වැරදි. එහෙනම් මේකට දානවා දැන් මේක වෙමින් තියෙන එකක්, වෙමින් තියෙන කර්මකාරකයක් නේ. කියන්නේ be වෙනවා, been, beam, taught. එතකොට past participle එකට කලින් by the teacher, ගුරුවරයා විසින් මේ බලන්න. වැදගත්ම කොටස තමයි මෙන්න මෙතනදී මේ been එක එකතු වෙනවා. being taught by the teacher. The lesson is being taught by the teacher.
දැන් එතකොට දැන් මේක තේරුණාද කියන්න මට ඉස්සෙල්ලා. මේ කොටස තේරුණාද? තව එකක් බලමු අපි. They cut the tree. ඒගොල්ලෝ කපනවා ගහ. They cut the tree. දැන් කපමින් ඉන්නවා නම් they are cutting the tree. They are cutting the tree. ඕන් කපමින් ඉන්නවා ගස. ඒතකොට ගස තමයි මේකේ කර්මය. කර්මකාරකයේදී කර්මය යුක්ත වෙනවා. The tree ගස වෙනවා උපකාරක වුණා. being දැන් මම මේ කියන්නේ ඔයගොල්ලෝ නුරු නිසා ගැටලුවක් නැහැ. cut කියන එකේ past participle එක cut. cutම තමයි. cut. දැන් මේ verb forms පාඩම් කරගන්න මම මේකට PDF එකක් දාන්නම්. මේ past participle form එකේ තියෙන. ඒතර the tree is being cut. ගහ දැන් එහෙනම් මුලින් මේගොල්ලෝ තමයි ගහ කැපුවේ. ගහ කපමින් තිබෙනවා. ඕන් විසින් by them වෙනවා. ඒකේ අනුක්ත වෙලා them. එහෙනම් ඕන් විසින් ගස කපමින් තිබෙනවා. එතන මෙතන එන්නේ being එකත් එක්ක වෙනස් වුණේ මොකද්ද නේද? being එකත් එක්ක past participle එකේ form එක. දැන් පැහැදිලිද? දැන් එතකොට passive voice ටිකක් අපි බලමු. The lesson is being taught clearly. පාඩම උගන්වමින් තිබෙනවා පැහැදිලිව. The car is being washed. Washed කියන එකේ past participle washed. car එක සෝදමින් තිබෙනවා. I am being punished. මට දඬුවම් කරමින් තිබෙනවා. Your rooms are being cleaned. Rooms කියන එක plural එහෙනම් මෙතන are වෙන්නේ. Being clean. කාමර පිරිසිදු කරමින් තිබෙනවා. The factory is being demolished by the terrorists. කර්මාන්ත ශාලාව demolish කරමින් තිබෙනවා. කියන්නේ demolish කරන කඩා දානවා by the terrorists. ත්‍රස්තවාදී විසින් terrorists වෙනවා නේ. terrorist ත්‍රස්තවාදියා terrorist ත්‍රස්තවාදියෝ. The building is being repaired by the government. ගොඩනැගිල්ල repair කරමින් තිබෙනවා රජය විසින්. The children are being trained. ළමුන්ව පුහුණු කරමින් තිබෙනවා. Your books are being checked. ඔයාගේ පොත් පරීක්ෂා කරමින් තිබෙනවා. Please come later. කරුණාකර පස්සේ එන්න. Those programs are being supervised. එම වැඩසටහන් supervise කරමින් තිබෙනවා. Programs ආවුනේ programs නිසා. I can't say anything now. මට කියන්න බැහැ කිසිම දෙයක් දැන්. She is being questioned. ඇයව ප්‍රශ්න කරමින් සිටිනවා තිබෙනවා. ඇයව please be quiet. කරුණාකරලා නිශ්ශබ්ද වෙන්න. Please be quiet. ඔන්න අපි ඉගෙන ගත්ත ඒවා කියනවා මෙතන දැන් හරි. දැන් මෙන්න present continuous වල සංකීර්ණ ටිකක් තියෙනවා නේ. They are not playing. ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ නැහැ. What they are doing is reading. ඒගොල්ලෝ නේ what they are doing. ඒගොල්ලෝ කරමින් ඉන්න what ඒගොල්ලෝ කරමින් ඉන්න දේ. What they are doing is reading. ඒගොල්ලෝ කරමින් ඉන්න දේ තමයි කියවන එක. She is not crying. ඇය අඬමින් නැහැ. What she is doing is whispering. ඇය කරමින් ඉන්න දේ තමයි කොඳුරන එක. What she is doing is whispering. I am not bathing. මම නාන ගමන් නෙවෙයි ඉන්නේ. What I am doing is playing in the bath.
මං කරමින් ඉන්න දේ තමයි bathroom එක පිරිසිදු කරන එක. ඔන්න අර නැත යනකොට මේ තියෙන්නේ. Nobody is speaking against us. අපිට විරුද්ධව කවුරු කතා කරමින් නැහැ. We are protesting against our your policy. කවුරුවත් ඔයාට විරුද්ධව කතා කරමින් නැහැ මෙතන. මෙතන කියලා නැහැ. අපි මේ වගේ අවස්ථාවක we are protesting. අපි protest කරනවා. අපි විරෝධතාවය දක්වමින් ඉන්නේ against විරුද්ධව. ඔයාගේ පොලිසි වලට විරුද්ධව තමයි අපි මේ විරෝධතාවය මේ ප්‍රකාශ කරමින් ඉන්නේ. We are protesting against your policy. No one is shouting here. කිසි කෙනෙක් කෑ ගහමින් නැහැ මෙතන. What is happening here is expressing our pleasure. මෙතන සිද්ධ වෙමින් තිබෙන දේ තමයි අපේ සතුට ප්‍රකාශ කරන්නේ. expressing our pleasure. Nothing is happening here. කිසි දෙයක් මෙතන සිද්ධ වෙමින් නැහැ. Please go back. We are safe. කරුණාකරලා ආපහු යන්න. අපි safe. අපි ආරක්ෂිතයි. None of us are crying. අපෙන් කිසි කෙනෙක් අඬමින් නැහැ. Even you can't make us cry. Even කෙනෙකුට පවා කියන එක දැන් මේවා මේකේ PDF එකක් මම දාලා තියෙනවා මේ අපි මම හිතන්නේ මම දැම්ම නේද? නමුත් නෑ මේවා අපි වෙනම කතා කරනවා ටැක්ටිකල් වලදී කොහොමත් අහු වෙනවා. ඒතර පවා කියන අදහස තමයි even වලින් කියන්නේ. You can't make us cry. ඔයාටවත් බෑ අපිව අඬවන්න. None of them are playing today. ඒගොල්ලෝගෙන් කිසි කෙනෙක් අද සෙල්ලම් කරමින් නැහැ. It is said that they are not well. අන්න it is said that මෙතන ඇවිල්ලා තියෙනවා. එයාලා හොඳින් නෙවෙයිලු. හොඳින් නෙවෙයිලු. None of us are working today. අපෙන් කිසි කෙනෙක් වැඩ කරමින් නැහැ අද. There is a wedding at 9:30. ඔන්න පැටර්න් සම්බන්ධ වෙන විදිහ. wedding එකක් තියෙනවා 9යි කියලා. None of you are shouting. ඔයාලගෙන් කිසි කෙනෙක් කෑ ගහමින් නැහැ. It is true. ඒක ඇත්ත. But there is a noise here. නමුත් මෙතන noise එකක් තියෙනවා. But නමුත් science is not being taught today. විද්‍යාව උගන්වමින් නැහැ අද. passive voice එක හරි. You can learn maths and English. ඔයාට පුළුවන් ඉගෙන ගන්න විද්‍යාවයි ඉංග්‍රීසි ගණිතයයි. Drugs are not being issued today. බෙහෙත් අද නිකුත් කරන්නේ නැහැ. Please come tomorrow. කරුණාකරලා හෙට එන්න. Then you can take your drugs. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ බෙහෙත් එක ගන්න. Your class is not being held today. ඔයාගේ පන්ති අද පවත්වන්නේ නැහැ. There is an alms giving in the hall. හෝල් එකේ දානයක් තියෙනවා. ආම්ස් ගිවින් එකක් කියන්නේ දානයක්. දානෙට කියන්නේ ආම්ස් කියලා. The film is not being screened now. ෆිල්ම් එක දැන් ස්ක්‍රීන් කරන්නේ නැහැ. දැන් ස්ක්‍රීන් කරමින් නැහැ. We are going to show the film at 3:45. අපි යන්නේ 3:45ට ෆිල්ම් එක පෙන්නන්න. But you can take the tickets now. නමුත් ඔයාට ටිකට් ගන්න පුළුවන් දැන්. Nobody is being questioned at this moment. මේ වෙලාවේ කිසි කෙනෙක්ව ප්‍රශ්න කරමින් නැහැ. All the suspects are in that hall. සියලුම සැකකරුවන් ඒ hall එකේ ඉන්නවා. Go and speak to them. ගිහිල්ලා කතා කරන්න යාළුවට. Nobody is being punished by the police. කිසි කෙනෙක් දඬුවම් කරමින් නැහැ පොලිසිය. This is a wrong information. මේක වැරදි තොරතුරක්. Let's go back. අපි ආපහු යමු. None is being trained at their camp. කිසි කෙනෙක්ව ට්‍රේනින් කරමින් නැහැ ඔවුන්ගේ කැම්ප් එකේ. There is no truth in it. ඒකේ සත්‍යතාවයක් නැහැ. Shall we check the other camp? අපි අනිත් කැම්ප් එක පරීක්ෂා කරමුද? Nothing is being taught these days. කිසිවක් උගන්වමින් නැහැ අද මේ දිනවල. These days මේ දිනවල. What is the meaning of this? මොකද්ද මේකේ තේරුම? The children are wasting their time. ළමයි ඒගොල්ලන්ගේ කාලේ නාස්ති කරමින් ඉන්නවා. Nothing is being cultivated these days. කිසිවක් වගා කරමින් නැහැ මේ දවස්වල. cultivate වගා කරනවා. We can't cultivate anything in this dry weather. අපිට බෑ කිසි දෙයක් වගා කරන්න මේ වියලි කාලගුණයෙන්. It's only a dream. මේක සිහිනයක් විතරයි. None of us are being blamed. අපෙන් කිසිවෙකුටත් බනිමින් නැහැ.
but they are blaming someone. නමුත් ඒගොල්ලෝ බනිමින් ඉන්නවා කිසියම් කෙනෙකුට. someone කෙනෙකුට. we don't want to know who that is. අපිට අවශ්‍ය නෑ දැනගන්න ඒ කවුද කියලා. none of they are being trained. ඒගොල්ලෝ කිසි කෙනෙක් train කරවමින් නැහැ. this is a fraud. මේක fraud ආවා. let's lodge a complaint with the police. අපි පොලිසිය පැමිණිලා දාමු. none of my letters are being typed. මගේ ලියුම් වලින් කිසිවක් type කරමින් නැහැ. it is very unfair. ඒක හරිම අසාධාරණයි. I am one of your regular customer. මම ඔයාලගේ regular customer කෙනෙක්. නිතර එන කෙනෙක්. ඉතින් බලන්න මගේ එකක්වත් print කරමින් නැහැ. කියලා තමයි කියන්නේ. The question form එක තමයි මතකනේ are you reading the notes? ඔයා කියවමින් ඉන්නේ අපි දන්නවනේ is she crying? ඇයි අඬමින් ඉන්නේ? am I blaming you? මේ ටික අපි කතා කරා. ඊතර what are you doing? ඒවත් කතා කරා. why is she crying? ඇයි අඬමින් ඉන්නේ? why am I blaming you? මං මොකටද ඔයාට බනිමින් ඉන්නේ? how are they quarreling? ඇයි කොහොමද ඒගොල්ලෝ quarrel කරනවා කියන අර රණ්ඩු සරුවල් කරනවා කියන්නේ? ඒගොල්ලෝ කොහොමද රණ්ඩු සරුවල් කරමින් ඉන්නේ කියලා අපි අහන්නේ. where is the letter being typed? මේක passive voice එකනේ. කොහෙද ලියුම type කරමින් තිබෙන්නේ? why is the car being washed? ඇයි කාර් එක හොදමින් තියෙන්නේ? why am I being blamed? ඇයි මට බනිමින් ඉන්නේ? how are my clothes being washed? කොහොමද මගේ රෙදි හොදමින් තිබෙන්නේ? අන්න මේවට තමයි කියවන්න පටන් ගන්න දැන්. නිතර කියවද්දි මේවා අපිට නිතර දකින්න ලැබෙනවා. ෆිල්ම්ස් බලන්න, පත්තර කියවන්න. අන්න ඒකෙත් ටැග් ක්වෙස්චන් එකක් තියෙනවා මේ බලන්න. I am not helping you, am I? මම ඔයාට උදව් කරමින් නෙමෙයි ඉන්නේ. She is reading a book. ඇය පොතක් කියවමින් ඉන්නේ. isn't she? ඇය පොතක් කියවමින් නෙමෙයි ඉන්නේ. They are playing cricket, aren't they? ඒගොල්ලෝ ක්‍රිකට් සෙල්ලම් කරමින් නෙමෙයි ඉන්නේ. He is going to school, isn't he? එයා ඉස්කෝලේට යමින්ද ඉන්නේ. he is going to school. ඔව් ඉස්කෝලේට යමින් ඉන්නේ. isn't he කිව්වොත් නෙවෙයිද කියලා නේ නැද්ද? they are not sleeping, are they? she is not working, is she? ඒගොල්ලෝ they are not sleeping. ඒගොල්ලෝ නිදාගෙන නැහැ නේද? she is not working. ඇය වැඩ කරමින් නැහැ නේද? you are going today, aren't you? ඔයා ආද යන්නේ නැහැ නේද? is she bathing, isn't she? ඔහු නාමින් නේද ඉන්නේ? අන්න ඒක ටැග් ක්වෙස්චන්. දැන් බලන්න කොච්චර පිළිවෙලට අපි මේවා එකක් එකට සම්බන්ධ කරාද? ඔයගොල්ලෝ හරියට පාඩම් කරලා තිබුණොත් ලොකු නොලෙජ් එකක් හැදිලා තියෙනවා. එදාට දෙන ඇක්ටිවිටීස් කරලා තිබුණා නම් මේ වෙනකොට 140ක් විතර නොලෙජ් එක හැදිලා තියෙනවා. හරිද? මේක සම්පින්දන ටිකක් තියෙනවා කතා කරන්න. ඒත් කලින් මේ අපි මේ present perfect එකේ බලමු passive එක. active voice එක මේ අනිත් එක තමයි මේ you should come on time. වෙලාවට එන්න ක්ලාස් එකට. දැන් ටිකක් සංකීර්ණයි ඈ. they have sold their vehicles. ඔන්න present perfect active voice එක. සරල වර්තමාන කාලයේ active voice එක. දැන් මේකේ passive voice එක තමයි අපි හදන්න ඕනේ. ඒතර they have sold their vehicles. බුදු විකුණලා එයාලගේ වාහන. දැන් කියන්න අවශ්‍ය වෙන්නේ මොකද්ද? එයාලගේ වාහන විකුණලා තියෙන්නේ කියලා. දැන් කතරෝ කෙනෙක් ඕනත් නැති වෙන්න පුළුවන්, ඕන වෙන්නත් පුළුවන්. අවශ්‍යතාවය දැන් වෙන්නේ එයාලගේ වාහන විකුණලා. අන්න වගේ අපිට කියන්න වෙනවා කියලා තමයි.
එහෙනම් ඔන්න කර්මය මෙතන මේ කර්මය උක්ත වෙනවා. කර්මය මොකද්ද? ක්‍රියාවට ගොදුරු වෙලා තියෙන their vehicles. ඒගොල්ලෝගේ වාහන. ඒගොල්ලෝගේ වාහන. එහෙනම් ඒක මුලට එනවා. their vehicles යාළුවගේ වාහන. දැන් එහෙනම් අපිට ආයෙත් මේකට දාලා මෙහෙම දැම්මොත් මොකද වෙන්නේ? household කියලා දැම්මොත් මොකද වෙන්නේ? household කියලා දැම්මොත් එහෙම දැන් එතකොට එහෙනම් මේ වාහන තමයි මේ කර්මය කරන්නේ. මේ එතකොට මේ වාහන වලට පුළුවන්ද විකුණන්න බැහැනේ. එහෙනම් එයාලා විකුණනවා කියන එකක් දැන් අපි අර මතකද ළමයි ඔන්න දැන් මේකෙත් D කියන්නේ මොකද්ද වෙනවා was උනා been කියන්නේ වෙලා එහෙනම් මේකේ past participle එක ගන්නවා අපි දැන් එහෙනම් සිදු වෙලා තිබෙන දෙයක් නිසා their vehicles have been on දැන් මේකට ඇවිල්ලා තියෙන්නේ දැන් අපි අර කිව්වේ මේ subject received actions කියලා so their vehicles have been sold. ඒකේ past participle එක ඒ form එකමයි ගන්නෙ. so their vehicles have been sold. ඉතින් ඒක ආයෙ වෙනස් කරන්න දෙයක් නැහැ. ඒතර එනම් have එකට been ඇවිල්ලා තියෙනවා. ඒතර මොකද වෙලා තියෙන්නේ? මේ වාහන විකුණලා තියෙනවා by him. ඔහු විසින් නම් by him. අපිට එහෙම එකක් අවශ්‍යත් නැත්නම් ඔහු විසින් කියලා කියන්න අවශ්‍ය නැත්නම් their vehicles have been sold. එතකොට she has painted the house. එතකොට එතන මොකද වෙන්නේ? She has painted the house. අය ගෙදර paint කරලා එහෙනම් කර්මකාරකෙදී මොකද්ද? කර්මය උත්තර වෙනවා. ගෙදර වලට ගන්නවා. එතකොට ඒක singular form එකෙන් තියෙන්නේ has වෙනවා. been ඇවිත් painted past participle form එක by her. ඇයි විසින් නම් ඇයි අවශ්‍ය නැත්තම් the house has been painted. හරි. දැන් ඔන්න එන එකත් හරි නේද? තේරුණා. එතකොට දැන් මේකේ question form එක આવුත් දැන් negative form එක නම් negative form එක the house has not been painted. paint කරලා නැහැ. කරලාද has the house been painted. කවුද කරලා තියෙන්නේ? නැත්නම් by whom කවුරුන් විසින්? when කවදාද? when has the house been painted? කවදාද ගේ paint කරලා තියෙන්නේ? clear නේද? දැන් ටිකක් මහන්සිලා වැඩ කරන්න වෙනවා කියලා දැන් තේරෙනවා ඔයාලට. දැන් එහෙනම් බලන්නකෝ මේ තියෙන්නේ. The car has been sold recently. කාර් එක මේ මෑතකදී විකුණලා තියෙනවා. recent කියන්නේ මෑතක. කාර් එක මෑතකදී විකුණලා තියෙනවා. ඔන්න පැසිව්. කරන කෙනෙක් නෑ. කාර් එක මෑතකදී විකුණලා තියෙනවා. කවුරුත් නෑ එතන. The house has been demolished by the thieves. ගෙවල් කඩලා දාලා තියෙනවා. The house ගෙදර මෙතන එකක් නේ. ඔව් ගෙදර. ගෙදර කඩලා දාලා තියෙනවා හොරුන් විසින්. 8 doctors have been transferred with immediate effects. වහාම ක්‍රියාත්මක වන පරිදි වෛද්‍යවරු 8 දෙනෙක් transfer කරලා තියෙනවා. 8 doctors 8ක් ගොඩක් නේ. 8ක් කිනොත් ගොඩක් doctors කිනොත් ගොඩක්.
වෙනදා have been. They have been replaced by the foreign doctors. ඔවුන්ව replace කරලා තියෙනවා. නැවත ස්ථානගත කරලා තියෙනවා by the foreign doctors. විදේශීය වෛද්‍යවරුන් විසින්. They have been arrested by the police. ඔවුන්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා පොලිසිය විසින්. What you brought has been sold by the parents. අන්න ඒකටත් අර විදිහටම දාන්න පුළුවන්. අපි ඉගෙන ගත්ත දේවල් දැන් බලන්න question එකක් නෙවෙයි නේද තියෙන්නේ. You brought ඔයා ගෙනාපු දේ. sorry ඔයා ගෙනාවා. You brought what you brought ඔයා ගෙනාපු දේ has been sold විකුණලා තියෙනවා by the parents දෙමව්පියන්. I want මට අවශ්‍යයි what I want මට අවශ්‍ය දේ what I want has been written in this book මට අවශ්‍ය දේ මේ පොතේ ලියලා තියෙනවා. She knows ඇය දන්නවා what she knows ඇය දන්න දේ what she knows has been presented beautifully ඇය දන්න දේ ලස්සනට present කරලා තියෙනවා. We have අපිට තියෙනවා what we have අපිට තියෙන දේ what we have has been mentioned here අපිට තියෙන දේ සඳහන් කරලා තියෙනවා මෙතන. We can අපිට පුළුවන් we can do අපිට පුළුවන් කරන්න what we can do අපිට කරන්න පුළුවන් දේ has been said in this article අපිට කරන්න පුළුවන් දේ මේ ආටිකල් එකේ ලියලා තියෙනවා. ආටිකල් එකේ කියලා තියෙනවා set කියලා තියෙනවා. negative form එක ඒකටද අපි අර කතා කරා I haven't written books මම පොත් ලියලා නැහැ. She hasn't passed the exam එයා පාස් වෙලා නැහැ exam එක. We haven't played cricket අපි සෙල්ලම් කරලා නැහැ cricket. They haven't seen us before ඒගොල්ලෝ දැකලා නැහැ අපිව කලින් before කලින්. Nobody has blamed you කවුරුත් බැලලා නැහැ ඔයාට. No one has telephoned me recently කිසි කෙනෙක් කතා කරලා නැහැ මට මෑතක. Nothing has happened in the recent past මෑත අතීතයේ මුකුත් සිද්ධ වෙලා නැහැ. None of them have helped us එයාලගෙන් කිසි කෙනෙක් අපිට උදව් කරලා නැහැ. නේ? ඇයි none of කියලා එකට has තුනේ කියලා මතකයි අපි කතා කරේ කියලා තියෙන්නේ. None of us have given them money අපෙන් කිසි කෙනෙක් එයාලට සල්ලි දීලා නැහැ. I have never seen Tamil film මම කවදාවත් දෙමළ චිත්‍රපටි බලලා නැහැ. I have never eaten මම කවදාවත් පාන් කාලා නැහැ. She has never blamed me. never කියලා දැම්මම කවදාවත් නැහැ. කවදාවත් නැහැ කියන එක මේක ඇතුලේ තියෙනවා. She has never blamed me. යා මට කවදාවත් බැනලා නැහැ. I have never eaten bread. මම කවදාවත් පාන් කාලා නැහැ. English has not been taught in this manner. මේ විදිහට ඉංග්‍රීසි උගන්වලා නැහැ. now ඔයගොල්ලන්ට තේරෙනව නේද දැන් මේ විදිහට ඉංග්‍රීසි උගන්වලා නැහැ කියන්නේ. English has not been taught in this manner. ඒතර ඒක passive voice එකක්. ඉංග්‍රීසි උගන්වලා නැහැ මේ විදිහට. she ඒක තමයි අඳුර ගන්න පුළුවන් ඉන්නවනේ. activities කරන්න she has not been promoted in the recent past. මෑත කාලෙකදී ඇයව උසස් කරලා නැහැ ප්‍රොමෝට් කරලා නැහැ. This car has never been painted. මේ කාර් එක කවදාවත් paint කරලා නැහැ. She has never been trained according to the rules. ඇයව කවදාවත් පුහුණු කරලා නැහැ rules වලට අනුව. rules වලට අනුව නම් ඇයව කවදාවත් පුහුණු කරලා නැහැ. Nothing has been sold by the manager. කිසිවක් විකුණලා නැහැ manager විසින්. No one has been arrested by the forces. ආරක්ෂක අංශවලින් කිසි කෙනෙක්වත් අත්අඩංගුවට අරන් නැහැ. The classes have not been cut by the students. පන්ති කට් කරලා නැහැ සිසුන් විසින්. But it is happening nowadays, no? Latecomers have never been insulted by the teacher. පරක් වෙලා එන අයට කවදාවත් අපහාස කරලා නැහැ ගුරුවරයා විසින්. Your vehicles never have been used on this project. ඔයාගේ වාහනේ කවදාවත් මේ ප්‍රොජෙක්ට් එකේ යූස් කරලා නැහැ. They haven't yet come. එයාලා මේ වෙනතුරුත් ඇවිල්ලා නැහැ. yet මේ වෙනතුරු. They are still in Colombo. ඒගොල්ලෝ තාමත් Colombo, still Colombo. I haven't yet seen the man. මම මේ වෙනකන් දැකලා නැහැ මිනිස්යාව.
I am still waiting for him. මං තාම එයා එනකම් ඉන්නවා. I have not seen him yet. ඔව්. මං එයාව තාම දැකලා නෙමෙයි යමුතු. They have not yet decided to do work. එයාලා මේ වෙනකන් තීරණය කරලා නැහැ වැඩ කරන්න. I have not yet taken the final decision. මම මේ වෙනකන් අන්තිම තීරණය අරගෙන නැහැ. The final decision. අවසාන තීරණය. She has not yet done the correct. එයා මේ වෙනකන් නිවැරදි දේ හරි දේ කරලා නැහැ. බලන්න question form. Have they solved the problem? Has she understood your story? ඒගොල්ලෝ ප්‍රශ්න විසඳලාද? ඇය තේරුම් අරගෙනද ඔබේ කතාව? හරි. අදට අපි will let's stop for today. තව ටිකක් තියෙනවා. දැන් අපි අවශ්‍ය කොටස කතා කරානේ. අපි ඊළඟ දවසේ මේ ටික කතා කරමු. මොනවා හරි දැනගන්න තියෙනවද? ටිකක් වැඩිපුර අද ඉගෙනනවා. ක්ලියර් නේද තමයි? මොකද ඉගෙන ගන්න නැහැ නේද? දැනගන්න මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. Clearද? පැහැදිලි නේද තමයි? හරි. හොඳයි නම් thank you very much for joining. Next Wednesday අපි ඊළඟ ක්ලාස් එක කරන්නේ. එතකොට අපිට Saturday 5 PM කරන්න පුළුවන් කමකුත් තියෙනවා. අපි will discuss it in the group. Okay. Thank you very much for joining. Good night. Everyone salam.